කෘෂිකාර්මික ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තිබෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම නරඹිය යුතුයි. ඔබ දන්නවා දැන් පුද්ගලයන් අතර ඉතා විශාල උනන්දුවක් තිබෙනවා මේ ප්ලාන්ටේෂන්ස්, ග්‍රීන් හවුසස් වගේ කෘෂිකාර්මික ව්‍යාපාර පටන් ගන්නට. අපි මේ වීඩියෝ එකේදී කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෘෂිකාර්මික ව්‍යාපාර වලට වැදගත් වෙන තොරතුරු ලබා ගත හැකි කවුරුත් වැඩිය නොදන්න ෆ්‍රී එහෙම නැත්නම් නොමිලේ ක්‍රියාත්මක වෙන ඉන්ෆර්මේෂන් සෝසස් තුනක් ගැන. පළවෙනි සෝස් එක. අපි හැමෝම දන්නවා එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් කියලා ඩිපාර්ට්මන්ට් එකක් තිබෙනවා. මේ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකේ වුන් හැම සතියකම පළ කරනවා මේ ප්‍රධාන කුළුබඩු වර්ග 15ක ෆාම් ගේට් බයින් ප්‍රයිසස්. මේ ෆාම් ගේට් ප්‍රයිසස් කියන්නේ ෆාමර් එහෙම නැත්නම් ගොවියා මේ ට්‍රේඩර්ස්ලාට බයර්ස්ලාට තමන්ගේ ප්‍රොඩියුසර්ස් විකුණන ප්‍රයිස් එක. උන් හැම සතියකම මේ ෆාමර්ස්ලා තමන්ගේ කුළුබඩු මේ ට්‍රේඩර්ස්ලාට එහෙම නැත්නම් බයර්ස්ලාට විකුණපු ප්‍රයිසස් අප්ඩේට් කරනවා. මේ සෝස් එකෙන් ඔබට මේ ෆාමර්ස්ලා තමන්ගේ ස්පයිසස් විකුණපු ගාන එහෙම නැත්නම් මිල දැනගැනීම වැදගත්කම තමයි මේ ඔබට ඔබේ ස්පයිසස් හාවෙස්ට් එක මේ ට්‍රේඩර් කෙනෙක්ට විකුණනකොට ඔබට නෙගෝෂියේට් එහෙම නැත්නම් කේවල් කිරීමේ හැකියාවක් ලැබෙනවා. හේතුව ඔබ දන්නවා ලංකාවේ අනිත් ප්‍රදේශවල කීයටද මේ ඔබ කල්ටිවේට් කරන ස්පයිස් එක විකුණලා තියෙන කියන කාරණය. මේ තොරතුරු දැනගැනීම සඳහා ඔබ අපේ තිරේ දිස් වෙන වෙබ්සයිට් එකට පිවිසිලා statistics and downloads කියන section එක ක්ලික් කරලා get latest price කියන section එක ක්ලික් කළ යුතුයි. මේ කෘෂි ව්‍යාපාරිකයන්ට වැදගත් තොරතුරු නොමිලේ ලබා ගත හැකි දෙවෙනි සෝස් එක. අපි හැමෝම දන්නවා මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තමයි ලංකාවේ තිබෙන ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය. මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණයක් fruits and vegetables farmersලා traders-ලාට විකුණන ස්ථානය. මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට වෙන වෙච්ච වෙන වෙබ්සයිට් එකක් තියෙනවා. මේ වෙබ්සයිට් එකේ හැමදාම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ traders-ලා සහ farmers-ලා අතර මේ එළවලු සහ පළතුරු වර්ග 80ක් ට්‍රේඩ් වෙච්ච මිල ගණන් සඳහන් වෙනවා. ඔබ එළවලු සහ පළතුරු කල්ටිවේට් කරන ව්‍යාපාරයක් නම් කරන්නේ මේ ඉන්ෆර්මේෂන් එක දැනගැනීම ඉතා වැදගත්. හේතුව ඔබට මෙතනදී ෆාමර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් කල්ටිවේටර් කෙනෙක් විදිහට ඔබේ ප්‍රොඩියුස් එක කීයටද විකිණිය යුත්තේ කියන කාරණය ගැන දල අදහසක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. මේ තිරේ දිස්න වෙබ්සයිට් එකට පිවිසීම තුලින් ඔබට මේ ඉන්ෆර්මේෂන් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. කෘෂි ව්‍යාපාර වලට නොමිලේ තොරතුරු ලබා ගත හැකි තුන්වෙනි සෝස් එක. ඔබ අහලා තියෙනවද 1920 1.9.0 කියන හොට්ලයින් එක ගැන? මේ හොට්ලයින් එක මේ ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි එක යටතේ රන් වෙන හොට්ලයින් එකක්. මේ හොට්ලයින් එකට කෝල් එකක් ලබා දීම මගින් ඔබට ඕනෑම කෘෂි භෝගයකට අදාළ තාක්ෂණික තොරතුරු නොමිලේම ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔබට මේ භෝගයක් වගා කරනකොට පැන නගින ප්‍රශ්න, අපි කියන පලිබෝධනාශක පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම ෆර්ටිලයිසර් එහෙම නැත්නම් පොහොර සම්බන්ධ ප්‍රශ්න, යම් ලෙඩ රෝග සම්බන්ධ ප්‍රශ්න ගැන උපදෙස් නොමිලේම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ 1920 කියන හොට්ලයින් එකට දුරකථන ඇමතුමක් ලබා දීම මගින් අපේ බොහෝ සේවාදායකයන්ට අනුව මේ හොට්ලයින් එක තුලින් මේ ගොඩක් කෘෂි ව්‍යාපාර කරන පුද්ගලයන්ට ඉතා විශිෂ්ට සේවාවක් ලබා දෙනවා. මේ හොට්ලයින් එක හරහා මේ පබ්ලික් හොලිඩේස් එහෙම නැත්නම් රජයේ නිවාඩු දවස් ඇරෙන්න අනිත් හැම දිනකම ඔබට තොරතුරු ලබා ගැනීම හැකියාව ලැබෙනවා.